බබු මං වල වැරදි දෙයක් කිව්වේ නෑනේ. මේ අහන්නකො චුට්ටක්. නෑ මට දෙයක් අහන්න ඕනේ නෑ. හරි. ඔන්න තියෙනවා උඹලා බලන්න කැමති අනිත් කපල්ගේ කුණු because උඹට කෙල්ලෙක් හොයාගන්න බෑ. මේක බලන්න තොට කෙල්ලෙක් නෑ. ඒක නිසා උඹ කරන්නේ අනිත් කපල් කරන දේවල් බලන් පොඩි ආතල්ලයක් ගන්න එක. ඔයා කියන්න කොහෙද යන්න ආස කියලා ඔයා කියන්න. බබා මං ලව් කරන දැන් දන්නේ නැහැ. කපල් යන දැන් දන්නේ නැහැ. මං කලින් ලව් කරලා නැහැනේ. සමහරු මට පොන්නයා කියනවා. එහෙනම් කියන්නකොට කොහෙද යන්න ඕනේ කියලා. හේල් මල උන්තර. දැන් අපි දැන් හිතන්න ඕනේ ඒක දැන් මෙච්චරලා ඒකේ ඇස් දෙක තිබිලා තියෙන එකේ පුකේ. ඒක නිසා දැකලා නැහැ ෆෝන් එක අරන් ඌ රෙකෝඩ් කරනවා. ඒ මුකුත් ඔය දන්නේ නැතුව වෙන්නේ. ඔය වගේ ගෑනු තමයි දන්නේම නැතුව බඩින් වෙන්නේ. first of all උඹලා ලව් කරන තැනකට යන්න කලින් ටයර් ෂොප් එකකට ඵලයන්. ඔබ කොහොමත් හෙළුව විකුණන එකේ ටයර් ෂොප් එකට ගිහිල්ලා ඔකගේ ඔය පැනලා තියෙන ටයර් කෑලි ටිකක් විකුණපන්. ඕක විතරයි දන්නේ. හරි මේක හරි මම දන්නවනේ. ඕ පිරිමියෙක් දායේ මගෙන් දහන්නේ යන තැන්. ටිකක් නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට යන්න. අනික මම අම්මට කියලා ආවෙත් පැය 3-4ක් ගියයි කියලා. උඹ මගේ ඇස් ඉස්සරහ හුවෙන්න එපා. හරි එහෙනම් අපි බඩ පැලෙන්න කමු රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා. උඹේ මං අට දෙක පුකවට කරගෙන දෙන්න කැලිය දැනගනි. නැත්තම් ෆිල්ම් එකක් බලන්න යන්න. අනේ මේ ඔයා යාගන්න. තාත්තා අඳුරන අය හැම තැනම. හරි බබුට තනි වෙන්නනේ ඕන. එන්නකො තනියෙන් ගිහිල්ලා තනියෙන් ෆිල්ම් එකකුත් පෙන්නන්නම්. එන්න. තනියෙන් ෆිල්ම් බලමු කිව්වහම කොහොමද සුදු බබාගේ හිනාව? සුදු බබාව සතුරින් කියන එක හොඳ කොල්ලෙක් විදියට. මේ සරම්පොන්න කොණ්ඩයා පසියගේ හේටර්ස්ලා සෑහෙන්න බලන්න කැමති දේවල් මේවා. මොකද තමන්ගේ කෙල්ලව යම් කිසි තැනකට එක්කන් යන්න උන්ට කිසිම වත්කමක් නැහැ. first of all උන්ට කෙල්ලෙක්වත් නැහැ. යාළු වගකීම මචං යාළු. උඹලා ෆිල්ම් එකක් බලන්න ෆිල්ම් හෝල් එකකට ගියොත් කොහේ හරි ඉඳන් එන කොට්ටෝර මොටයියෙක් ඇවිල්ලා ෆිල්ම් එක බලලා නවත්තලා උඹයි කියලා රඟපාන දේවල් බලන් ඉන්නවනේ. මෙතන මල්ලිගේ දොර වහගත්ත පුඩුල් tira උඹයි ආයි විතරයි රංගනේ. ඕන්නම් කපල් දෙකක් හතර දෙනෙක් සෙට්ටලා යන්නත් පුළුවන්. පැය 3කට. That means you can have a foursome also. ලංකාවේ හාල් කෑලි හිතන් ඉන්න කැට් වෝක් කියලා කියන්නේ ඉන මෙහෙම හිප් එක පද්ද යන එක කියලා. rest in peace beach. රට එකක් කරාම ඒක අමුම කොපි කරලා දාන එක අපේ උන්ගේ පුරුද්ද. ඒ වගේම ලංකාවේ උන් පට්ට ආදරෙන් වැළඳ ගන්නවා. ඒ වගේ දේවල් කරාම control fuck you करना चाहती राइट मैं भी बैठा मस्ती में I really love her. වැඩිපුරම පව් කරපු එවුන් ඉන්න රටක් මේක. ඉතින් ඒ කෙල්ලට අනිවාර්යයෙන්ම කොල්ලෙක් ඇති. මේක බලන උඹටයි පසිය මේ කියන්නේ. රෙඩ් කාපට් එකක් දිගියරියම ওই විදිහට හැසිරෙන එකී අර වගේ සරම් කොණ්ඩෙක් ඇවිල්ලා දොරක් කැරියොත් ඒකට යන්නත් දෙපාරක් හිතන්නේ නැහැ. හැබැයි උඹට බය වෙන්න දෙයක් නැහැ. ඌටත් උඹට වගේම කරන්න පුළුවන් දෙයක් නැහැ ඒකිට. මේකට හැමෙන් මොකද්ද මං 100ට යන්න 100. පස්සේ කලින් පෙන්නුවා උඹලට මාස 9කින් මාස 8කින් සාමාන්‍යයෙන් හරි කාලෙදී එළියට ආපු නැති ළමෙක් අඩු කාලයකින් අඩු මාසෙන් එළියට ආවට පස්සේ මොන විදිහට හැසිරෙන්නේ කියලා. මේකි මං හිතන්නේ එළියට අවිල්ලා තියෙන්නේ මාසෙන්. මේකට හැමෙන් මොකද්ද මං? ඒ මොකද ඔය? මොකද බහලා? අනේ මට බෑ මම රෙද්දේ ආයේ එන්නේ නැහැ. බැඳලවත් නෑ යකෝ කඩා ගන්න කියලාද කියන්නේ මට මේක ගිහිල්ලා මැරුණා නම් කමන්නේ කැඩුනොත් එහෙම මේ යන වේගෙට රෙද්ද මට බෑ. දැන් මේක බලන උඹලා හිතනවා නම් ඔය කඩාගනීද කැඩෙයිද කියලා බය වෙන්නේ මොකද්ද කියලා. උඹලට වැඩි හිතන්න දෙයක් නෑ. ඒ කියන්නේ ඒකේ කොඳුයට පේලිය ගැන. මොකද ඒකේ කවදා හරි බැන්දර පස්සේ මිනිහාගේ වැඩ ටික කරලා දෙන්න ඕනේ. මොකද ඒකව බඳිනවා කියලා කියන්නේ ඒ මිනිස්සු අනිවාර්යෙන්ම උගේ ගෙදර වැඩ ටික කරගන්න තමයි මේ වගේ ගෑණි එක්ක බඳින්නේ. සෝ ඒකේ කොඳුයට පේලිය කැඩුනොත් ඒකිට ඒ වැඩ ටික කරගන්න බැරි වෙනව නැතුව උඹ හිතනවා වගේ දෙයක් කැඩුනේ දැනට කවද්ද සුනාමි ආවේ අන්න ඒ කාලේ.
ඉතින් ඔය හෙමීටනේ ගියේ. ඔය හෙමීටනේ ගියේ මං. තෝ හිමින් දන්නවද කියපන්කො මට බෑ මම මේ මගුලේ එන්නේ නෑ අය. යනව නෙවෙයිනේ බම් මේ කීගිලෙනවනේ. මැරුණට කමක් නෑ අතක් පයක් කරනවත් කමක් නෑ වෙන දෙයක් කරනොත් එහෙනම් මොකද කරන්නේ? එතනින් යා වීඩියෝ එක නෑ. මොකද ඒකී ඔය කාර් එකෙන් බැහැලා ඇවිදන් යනකොට කුඹරේ හිටු මීහරකෙක් ඒකිව දැකලා මං කොහමද මේක කියන්නේ? ඒකිව දැකලා ඒ මීහරකා බෙල්ල වල දාගෙන बड़े राह पे जो कंधे सब पत्ते काटते पूरा बोले सिक्का बाबे මේ තියෙන සුපිරි කන්ටෙන්ට්ස් පසියට බයින පසියගේ හේටර්ස්ලා වැඩිපුර ෆලෝ කරන බලන කන්ටෙන්ට්ස් ෆොටෝස් මේ තියෙන්නේ عندي خوش فاصلة يا اخي تفوز تفوز والله خوش رقصة يا اخي دوس دوس عندي خوش فاصلة يا اخي تفوز تفوز والله خوش رقصة حلو حلو زين مكانه حلو ديكوريشن ماله حلو سوي رقصة المارشميلو ربعناها فوق كلها كامل كله it's what we called marketing no photography marketing නෙවෙයි business අඩු වුණාම ස්පායගේ එකම කස්ටමර්ස්ලට හැමදාම ඇවිල්ලා එපා වුණාම අලුත් ක්ලයන්ට් බේස් එකක් අලුත් කස්ටමර් බේස් එකක් හදාගන්න you should do a photo shoot like that එතකොට පසියගේ හේටර්ස්ලා ගොඩක් වෙලාවට යන්න උන්ට ඇත්තටම සල්ලි නෑ ඒ වුණාට අඩුම තමයි කන්ටෙන්ට් එක හරි වෛරල් යන්න උන් එක ෂෙයා කරනවා ඒකට ලයික් කරනවා හායි කොහොමද ඔයාලට ඔයාලා දන්නවද අද මම මේ කොහෙද යන්නේ කියලා? ඔයාලට ඉඳලා මගේ තියෙනවා බෑක් පේන් එකක්. ඉතින් ඒකට හොඳම ට්‍රීට්මන්ට් එක හොයාගෙන තමයි අද මම මේ ඇවිල්ලා ඉන්නේ. මගේ තියෙනවා බෑක් පේන් එකක්. ඉතින් translation පුකේ අමාරු මගේ තියෙනවා බෑක් පේන් එකක්. ඉතින් ඒකට හොඳම ට්‍රීට්මන්ට් එක හොයාගෙන තමයි අද මම මේ ඇවිල්ලා ඉන්නේ. ඩාවට so she is saying that පුකේ අමාරුවට බෙහෙත් ගන්න ඇවිල්ලා තියෙන්නේ. පස්සේ කිව්වේ ඔන්න ඕව තමයි ලංකාවේ දැනට තියෙන සුපිරි කන්ටෙන්ට්ස්. තොපි බලන්න දාගෙන. ආවට පස්සේ මම ට්‍රීට්මන්ට් එකක් මේකට කරාද? ජොනි සින්ස් ගෙන් බෙහෙත් ගන්න ඇවිල්ලා තියෙනවා. තියෙන්නේ. ජොනි සින්ස් උදේ ලංකාවේද? මේ හැම දෙයක්ම ගැන විස්තර අපි කතා කරා. ඉතින් මගේ තියෙන බෑක් පේන් එකත් එක්ක කරන්න ඕන හොඳම ට්‍රීට්මන්ට් එක විදිහට ස්පෝට් මසාජ් with dry cutting therapy that's not මට රෙකමන්ඩ් කරේ. ඉතින් මෙතනට එන ඔයාලට තාම නෑ ට්‍රීට්මන්ට් කරගන්න පුළුවන්. Here we full body go. sport massage, deep tissue massage, cupping therapy වලින් ගත්තොත් traditional sorry එතනින් උඹලට බලන්න නම් උඹලා විසිට් කරන්න ඕනේ P hub එකට. තාරු ඇයි යන්නේ ඔය වැටකොළු වල දාර තියෙන්නේ? මේවා දාර තියෙන හින්දා තමයි යන්නේ මේවට වැටකොළු කියන්නේ. තාරු අපේ ගමේ හැමෝම ඇයි යන්නේ ඔයාට ගහන්නේ? මම බඩුව නිසා තමයි යන්නේ මට ගහන්නේ. Facebook එකට ෂෝට් එකක් දානකොට අනිවාර්යෙන්ම අපිට ඒ වීඩියෝ එකේ පොඩි කොටසකින් thumbnail එකක් විදිහට use කරන්න පුළුවන්. thumbnail එකක් විදිහට දානකොට අපි දාන්න ඕනේ වැදගත් දෙයක්. මිනිස්සුන්ට දැක්කම ආයි බලන්න හිතන විදිය කලින් දැකපු නැති යම් කිසි ආකාරයක දෙයක් තමයි අපි දාන්න ඕනේ. but ඔබට පේනවා ඇති මේක මෙතන දාලා තියෙන්නේ ඇත්තටම කිසිම වටිනාකමක් නැති ඒ වගේම ලංකාවේ මේක බලන පසියගේ 50ක් subscribers ලයි දැකපු නැති දෙයක්. ඉතින් අනිත් හැමෝම දැකලා තියෙනවා. ළමයි මං ජිම් ගිහින් එනකොට පොඩි සිදුවීමක් දැක්කා. කෙනෙක් අතන ඉඳලා මොනවා හරි කරනවා. අපි ගිහිල්ලා බලමු. හලෝ ඔයා වීඩියෝ එක අරන්. ඇයි ජිම් ගියේ ටොයිලට් එක හොදන්නද? කෙනෙක්ට පේන්නේ නැති වෙන්න. යා. මල්ලියා මොනවද කියලා කරන්නේ? what the fuck මොකද්ද කරේ? මල්ලියා මොනවද කියලා කරන්නේ? සිගරට් එකක් ගන්න සල්ලි නැතුව ගිනි පෙට්ටිය කන්න ගියේ. කාන්ට වෙලා රස්තියාදු ගහන්නේ මේ මොකක් හරි වැඩකට ඇති වැඩක් කරන්නකෝ. ඇයි මෙහෙම? ඔයාලා වීඩියෝ කරනවා? ඈ? මම ඔයාලා දැකලා තියෙන ටික්ටොක් එකේ. වැඩකට ඇති වැඩක් කරන්න කියන්නේ මේ. ඔයා මට ජොබ් එකක් දෙනවා? කොහොඹගේ උපාධිය? බන්දිකන් අර උපාධි ගත්ත ගොබ්බ කැම්පස් කාරයෝ වගේ. ජොබ් බිල්ලිල්ල පස්සෙන් යන ගොබ්බයා. Oh yes yes I know. This is a fucking cringe content. Okay? අපි ඒ ස්ටෝරි එක පැත්තෙන් බැලුවොත්
ෆස්ට of all අරු මොකක්දර ගිනි පෙට්ටියක් කට ගහගෙන කරන්නේ I can't understand. අන බෝක්කු ඒ බෝකු බාන්ට වෙලා රස්තියාදු ගහන්නේ. බෝක්කුවක් කොහෙද මයිතන්නේ ඒකගේ බෝක්කුව ගැන මේක මට පන්නිනවා FB එකක් තියෙනවද Facebook account එකක්? ඔව් මට FB account එකක් තියෙනවා. හරි මේකෙදි තියෙනවාට Facebook එකේ ෆොටෝ වීඩියෝ දාන්න. හරිද? ඒවට ඩොලර් වලින් ඔයාගේ ලංකාවේ බැංකු account එකටම ගෙවනවා. මේක බලන උඹ කෙල්ලෙක් නම් එහෙම නැත්තම් මේක බලන උඹ කොල්ලෙක් නම් උඹට කෙල්ලෙක් ඉන්නවා නම් උඹට ඒ කෙල්ලගේ උඹගේ කෙල්ලගේ ඇත්තටම පුක නැත්තම් උඹට කරන්න තියෙන්නේ ජිම් යන එක ජිම් ගියා නොගිය කියලා ප්‍රශ්නයක් නෑ. මොකද ජිම් ගියා කියලා මේක කරන්නේ টয়ලට් එක හොදන එක. ඒක කරන ඉරියව් අනුව යම් කිසි ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. බට් උඹට කරන්න තියෙන්නේ ලෙඩක් හදාගන්න. ඒක ඇත්තටම what we called it wait this is what we called it anterior pelvic tilt whatever ඒක ඇවිල්ලා ඇත්තටම Postural deviation. ඒ කියන්නේ ඇත්තටම ඒක ඉරියව් අපගමන වීමක් නිසා සිදුවෙන යම්කිසි ආකාරයක රෝගී තත්ත්වයක්. ඉතින් ඒ ලෙඩේ හදාගන්න කියපන් ඒ කෙල්ලට. එතකොට ඒ කෙල්ලට යම්කිසි ඇන්ගල් එක පැත්තකින් බලනකොට පුකක් තියෙනවා වගේ පේන්න පුළුවන්. ඉතින් ලංකාවේ උඹලා හොඳට බැලුවොත් ලංකාවේ පස්සේ ඉස්සරහට අනිවාර්යෙන් මේ channel එකේ එලි කරනවා ඒ වගේ කෙල්ලොන්ව ඒ ලෙඩේ තියෙන කෙල්ලොන්ව. පව් ඉතින් හොඳට හිටපු කෙල්ලෝ පස්සේ ඒ ලෙඩේ හදාගත්තා තමන්ගේ පස්ස නෑ කියන එක පස්ස නැති නිසා ඇත්තටම. මල්ලි මේක Facebook monetize. කොල්ලෝ legs day miss කරනවා වගේ මං හිතන්නේ මේකේ gym එකට ගිහිල්ලා මේකේ බඩට ගහන එක. It's her choice. ඔයාලට කතා කරලා ඕනි දෙයක් දැනගන්න පුළුවන්. WhatsApp message එකක් දාන්නත් පුළුවන්. පළවෙනි comment එක click කරොත් ඔයාලට කෙලිම WhatsApp එකට යන්නත් පුළුවන්. confirm don't say that bullshit. මම ජිම් ගිහින් එනකොට everybody no needs to say what they are doing as a job. ඔබ ජිම් එකේ টয়ලට් හදුවා කියලා ඒක කියන්න එපා හැම කන්ටෙන්ට් එකකදීම. පස්සියා ෂෝ එක පටන් ගන්න වෙලාවෙන් පස්සියා කියන්නේ පස්සියා මල්ටි මිලියනර් බිස්නස්මන් කෙනෙක් කියලා. Bullshit. This is just a beginning. Cringe or cringe not whatever. I don't give a shit about that. ඉස්සරහට පස්සියා මේ ලංකාවේ බහුතරයක් ගොබ්බයෝ රීච් කරන engage වෙන viral යන ඒ ගොබ්බ කන්ටෙන්ට් අරගෙන destroy කරලා දානවා. If you wanna be the part of that team, කස්ටිය ඔබ දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. දැනට ඉන්න පස්සේගේ 50ක් ෆෑන්ස්ලා වෙනුවෙන් තමයි පස්සේ මේ වීඩියෝ එක ගෙනාවේ. පස්සේ දන්නවා පස්සේගේ ෆෑන්ස්ලා ටික වැඩි වෙනවා කියලා. Because පස්සේ is the people's creator. ඔබ කැමති වුණත් අකමැති වුණත් until we meet again, පස්සේ is going to say, goal face you. Stay chill. Because පස්සේ is here.